සුබ දවසක් ඔයාලා හැමෝටම. අද තවත් දවසක් ගෙවිච්ච විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාලත් එක්ක බෙදාගන්නේ. අද දවසේ විශේෂත්වය තමයි මේ සතියේ ඉඳලා කැම්පස් එකේ අපේ ඔරියන්ටේෂන් පටන් ගත්තා ඔන්ලයින්. එතකොට අද ඔරියන්ටේෂන් වල දෙවෙනි දවස 9 ඉඳලා 1 වෙනකන් අද ප්‍රෝග්‍රෑම් එක තියෙනවා. ඒකට කලින් වැඩ ටික කරන්න තියෙන වැඩ ටික ඔක්කොම ඉවර කරගන්න එක තමයි මුලින්ම මම කළේ. මම උදේ නැගිටින වෙලාව වෙද්දි අම්මා ගොඩක් ඒවා උයලා කරලා ඉවරයි. කරවල තෙල් දාන්න තිබුණා. ඒක විතරයි මට කරන්න තිබුණේ. මම ඒක කරලා ඊට පස්සේ අම්මගේ අයියාගේ බත් ටික ගෙනියන ටික ලෑස්ති කරා. ඊළඟට බුදුන් වන්දින්න මම අද ගිලම්පස වලට උදේ අලිගෙඩ peerai නිල් කඩරොළු මලුයි තමයි හැදුවේ. මනවින්දුරුවන මේ සිරි සදහම් පවසාවද අල යම් කෙනෙකුන් වෙද සොඳුරු සිරියති ශාක්‍ය පුත්‍ර වූ. මේ තියෙන්නේ මං හදපු මෑ පැලේ. මල් කඩන්න ගියපු ගමන් මෑ පැලෙත් බලලා ආවා. ඒත් එක්ක මම ලෑස්ති කරගත්තා ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න කලින් ලැප් එක හදාගෙන ඒ වැඩ ටික කරගත්තා. නැත්තම් වෙලාවට මට ඒකට ජොයින් වෙන්න බැරි වෙයි කියලා හිතුණු හින්දා. හැබැයි කොමාරි අනිත් වැඩ ටික ඉවර කරලා එද්දි 9 පව් වෙලා. ඊට පස්සේ මම මූණ සෝදගෙන සත්තුන්ට කන්න දාලා ඇවිල්ලා බුදුපාන තියලා තමයි ආයමත් ප්‍රෝග්‍රෑම් එකට ජොයින් වුණේ. එතකොට 9 පව් වෙලා ඒ වුණාට මම ලොග් වෙලා හිටියා. YouTube live එකට තමයි මම ජොයින් වුණේ. ඊළඟට මම කාලා හිටියා ඒක දාගෙනම වෙන කෙනෙක්. අහගෙන ඉන්නනේ තියෙන්නේ. ඒත් එක්කම මම කෑවා. අංගේ රසෝ අපගේ ගෞතම බුදු සමිඳුන් අට නමස්කාර වේවා. මහානුභාව සම්පන්නමය සසර බිය නැතිසේක්මය. කන අතරතුරේදී ප්‍රෝග්‍රෑම් එක අහගෙන හිටියා. ඒ අතරේදී කාලා ඉවර වෙලා ටිකක් දවල් වෙගෙන ඉද්දී අලිගැට peera ගෙඩියකුත් හදාගෙන කෑවා පොඩි බඩගින්නකට. මං කලින් වීඩියෝ එකේදී ඔයගලොන්ට කිව්වා සතුට බෙදෙන පොලියානගේ පොත. අන්න ඒකේ කතාවක්. ඒකේ කතාව මම ඔයගලොත් එක්ක වීඩියෝ එකේදී කතා කරන්න හිතුවා. ඒ කතාවේ ඩෙලා කියලා කෙනෙක් ඉන්නවා. කාරු කියලා කෙනෙක් ඉන්නවා. තව මෙතන සම්බන්ධ වෙන අනිත් වැදගත්ම කෙනා පොලියානා. එතකොට ඩෙලා කියන්නේ කාරු කියන කෙනාගේ සහෝදරියෙක්. කාරු කියන කෙනා එයාට ජීවිතේ ගොඩාක් දේවල් තිබුණත් කිසිම දෙයක් ගැන සතුටු සිතුවිල්ලකින් බලන කෙනෙක් නෙමෙයි. ඒකට එයාට කලින් සිද්ධ වෙච්ච දේවල් හේතුවක් වෙලා තියෙනවා. ඩෙලාට ඕනේ උනේ පොලියානාව කාරුගේ ගෙදරට එවලා පොලියානා කරන සතුට බෙදෙන සෙල්ලම හින්දාවත් කාරුගේ තියෙන ඒ කිසිම දෙයක් ගැන සතුටින් බලන්න බැරි පුරුද්ද ඒ ගතිය නැති වෙලා යයි. ඒව අඩු කරගන්න පුළුවන් වෙයි කියලා තමයි ඩෙලා හිතුවේ. කාරු කියලා කියන්නේ ගෙදරින් එළියට යන්න කැමති නැති, වටපිටේ ඉන්න මිනිස්සුත් එක්ක කතා කරන්න hina වෙන්න කැමති නැති ඒ වගේ කෙනෙක්. පොලියානා කියලා කියන්නේ එහෙම නෙමෙයි. එළියට යන්න, පරිසරයේ විඳින්න, ඒ දේවල් වලට කැමති, නිමාඩු දවස් හරි ලස්සනට ගත කරන, ඒ වගේම එයාට හම්බෙන හැම මිනිසෙක් එක්කම හරිම සුහදශීලී විදියට කතා කරන, මූණ පුරා hina වෙන, හරිම පොසිටිව් වයිබ් එකක් තියෙන ගෑනු ළමෙක්. මේ පොලියානා කියන කෙනාත් කාලෙකදී ඇක්සිඩන්ට් එකක් වෙලා එයා බේත් කරන්න, සනීප වෙන්න බේත් කරන්න හිටපු තැන ඊට හම්බ වෙලා තියෙනවා ගෑනු කෙනෙක්. ඒ ගෑනු කෙනා ඊට අවුරුද්දකට විතර කලින් S2ම අන්ධ වෙච්ච කෙනෙක්. එතකොට පොලියානා උත්සාහ කරලා තියෙනවා එයාගේ මේ
හැම දෙයකම සතුටු පැත්තක් සතුටු වෙන දෙයක් දකින්න පුළුවන් සෙල්ලම එයාටත් උගන්වන්න. ඒක කිව්වාම ඒ ඇස් අන්ධ වෙලා ඉන්න ගෑනු කෙනා කියලා තියෙනවා ඔයා දවසක් මේ විදියට මං ඉන්න විදියට ඇස් පේන්නේ නැති වෙන්න රෙද්දකින් ඇස් දෙක වහගෙන ඉන්න කියලා. එතකොට එයාට ඒකේ තියෙන අමාරුකම තේරෙයි කියලා. කොහොම හරි ඉතින් පස්සේ පොලියානට තේරිලා තියෙනවා ඒකේ තියෙන අමාරුකම. ඒ වගේම පොලියාන සතුටු වෙලා තියෙනවා. එයාට මේ ලෝකේ තියෙන හැම දෙයක් ගැනම හැම ලස්සන දෙයක් ගැනම එයාගේ ඇස් දෙකෙන්ම දකින්න පුළුවන් වෙච්ච එකට හැම දෙයක්ම විඳින්න පුළුවන් වෙලා තියෙන එකට. කොහොම හරි මුලින්ම ඒ ඇස් අන්ධ වෙලා හිටපු ගෑනු කෙනා පොලියානගේ මේ සතුටු සෙල්ලම කරන්න කැමති උනේ නැති වුණාට දැන් එයාත් ඒ සෙල්ලම කරගෙන යනවා කියලා පොලියානා කියනවා. එයා කියන්නේ ඒ ඇස් අන්ධ වෙලා හිටපු ගෑනු කෙනාගේ හස්බන්ඩ් නීති හදන්න උදව් කරන කෙනෙක්ලු, නීති හදන ඒවට හවුල් වෙන කෙනෙක්ලු. එතකොට එයාට කිව්වලු ඒ ඇස් අන්ධ වෙලා ඉන්න ගෑනු කෙනා මෙහෙම මම වගේ ඇස් අන්ධ වෙලා ඉන්න තවත් පුංචි ළමයින්ට උදව් වෙන විදිහේ නීතියක් අපිට හදන්න අදහසක් ගේන්න පුළුවන් නේද කියලා. එතනින් පස්සේ ඒ ඇස් අන්ධ වෙලා ඉන්න ගෑනු කෙනාම ගිහිල්ලා ඒ විදිහේ නීති හදන්න අයත් එක්ක කතා කරලා එයාට අත්විඳින්න සිද්ධ වෙලා තිබුණු අත්දැකීම් එක්ක අන්ධ ළමයෙක්ට සිද්ධ වෙන්න පුළුවන් අපහසුතා මොනවද කියලා දැනගෙන ඒවාට එයාට තියෙන අත්දැකීම් එක්ක ඒවා නැති කරගන්න පුළුවන් විදිහේ නීති හදන්න එයාට පුළුවන් වෙලා තියෙනවා. ඒකට උදව් වෙන්න. එතනින් ඉඳලා ඒ අන්ධ ගෑනු කෙනා සතුටු වෙලා තියෙනවා එයාගේ ඇස් එහෙම අන්ධ වෙලා තියෙන එකට. මොකද ඒක නිසා තමයි එයාට චූටි ළමයින්ට අපහසුතාවයක් නැතුව අන්ධ වෙලා ඉන්න චූටි ළමයින්ට අපහසුතාවයක් නැතුව ඒගොල්ලෝ වැඩ කරගන්න පුළුවන් විදිහේ නීති තියෙන පරිසරයක් හදන්න පුළුවන් උනේ කියලා. මෙන්න මේ කතාව පොලියානා කියනවා එයා එක දවසක උදේක එක පාක් එකකට යනවා. ඒ පාක් එකේ එයා ටිකක් වයසට ගියපු පිරිමි කෙනෙක් ළඟට ගිහිල්ලා වාඩි වෙනවා. එයාට ඕනේ පොලියානාට ඕනේ කාත් එක්ක හරි කතා කරන්න. එතකොට ඒකට කලින් එයාට හම්බෙච්ච මිනිස්සු එක කතා කරන්න උත්සාහ කරා. ඒවා සාර්ථක වුණේ නැහැ. ඒගොල්ලොන්ට පොලියානා එක කතා කරන්න උවමනාවක් තිබුණේ නැහැ. ඊට පස්සේ කොහොම හරි පොලියානා එයාත් එක්ක කතා කරනවා. මේ කතාව පොලියානා ඒ මාළු කෙනාට කිව්වට පස්සේ ඒ මාළු කෙනා එතනින් නැගිටිනවා. එයා කියනවා එයා මෙච්චර දවස් හිතාගෙන හිටියේ එයාට මුකුත් වැඩක් කරන්න බෑ. එයාගෙන් කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා. හැබැයි මේ කතාව ඇහුවට පස්සේ එයා හිතුවා කියලා එයාගේ ඇස් පෙනීම හොඳට තියෙනවා, අතපය හොඳට වැඩ කරනවා, ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා එයා හිතුවා කියලා කියනවා. පොලියානා හිතන විදියෙන් පොලියානා හැම දෙයක් ගැනම සතුටු හිතෙන විදියට හැම නරක දෙයක් ගැනම වුණත් සතුටු හිතෙන විදියට සතුටු සිතුවිල්ලෙන් හිතන නිසා ජීවිත ගානක ජීවිත ගොඩකට සතුට අරගෙන ගිහින් තියෙනවා මේ සතුටු සෙල්ලමේ මේ කතාවට අනුව. දැන් මගේ කතාවට එමුකෝ. මම 9 ඉඳලා 1 වෙනකන් ඔරියන්ටේෂන් ප්‍රෝග්‍රෑම් එකේ හිටියා. ඒකේ දෙමළ කතාවලුත් යනවා. දෙමළ කතාවල් තියෙන වෙලාවට මම අර ප්ලෑන් එකේ වැඩ වගේක් කරා. ඊට පස්සේ අම්මා වහම කෑවා. ඊළඟට මම හිතුවා ගෙදර අනිත් මට කරන්න තියෙන වැඩ කරන්න කලින් ඉංග්‍රීසි වැඩේ අද ඉවර කරනවා කියලා රෑ වෙන්නේ නැතුව මම හදාගත්තු නෝට් එකේ වචන ටික පාඩම් කරලා ඉවර කරගන්න එක තමයි මුලින්ම කරන්න කියලා මම ලයිබ්‍රරි එකෙන් හොයාගෙන ආපු වචන ටික දැන් පැත්තක තියලා හදාගත්තු නෝට් එකේ වචන ටික මම වෙනම පොඩි පොතක ලියාගෙන තියෙනවා. ඒ ටික ඉවර කරගන්න එක තමයි කරන්නේ. මොකද මට මම අර එක පාඩම් වලටනේ ওই නෝට් එක හදාගන්නේ. එතකොට පළවෙනිම පාඩමට කියලා තියෙන පළවෙනි මාතෘකාවට හදපු නෝට් එක හදලා ඉවරයි. ඒකේ වචන ටික ඉවර කරගන්න ඕන ඉක්මනට. ඒක ඉවර කරගත්තට පස්සේ අලුත් පාඩමට නෝට් එකක් හදා ගන්නවා කියලා ඉන්න නිසා තමයි මම අද නෝට් එක හදපු පාඩමේ වචන ටික ඉවර කරගන්න ඕනේ හින්දා ඒක කරා. ඒක ඉවර කරලා තමයි මම අනිත් ගෙදර වැඩ කරන්න ලෑස්ති වුණේ. ඊළඟට හවස තව වැඩක් තිබුණා. පොඩි ක්ලාස් එකක් අලුතින් ඒකට අද තමයි ඒ ක්ලාස් එක පටන් ගන්නෙ. ඒ ගැන ඉස්සරහට බලමු ඒක මොනවා වෙයිද කොහොමද කියලා. මම පාන තියන ලෑස්ති කරා. ඔය තියෙන්නේ සුදු ලුණුයි
පොකුරු අදමලුයි තමයි ගිලම්පසට හදලා තියෙන. අද ගිලම්පසට හවස ඒව පූජා කරා. ඊට පස්සේ හදිස්සියේ මං ක්ලාස් එකට ලෑස්ති වෙන්න හිටියා වුණත් ගමනක් යන්න වුණා. ඒ ගමන ගිහිල්ලා ඇවිල්ලා මම රැට රොටි හදන්න පිටි අනලා තිබ්බා. මං ක්ලාස් එකට ඉඳගත්තා. ඒ ආව ගමම ක්ලාස් එක පටන් අරන් තිබුණු හින්දා. ඒකින්ද අම්මා ඊට පස්සේ රොටි හැදුවේ. මම ක්ලාස් එකේ ඔක්කොම බඩු ටික හොයාගත්තා. ඒක කරන්න ඕන කරන රාමුව ගෙදර තියනවා කියලා දන්න නිසා මං ඒක හෙව්වේ නෑ. හවස ඒක හොයද්දී රාමුව හොයාගන්න තිබුණේ. ඒක නිසා වැඩේ හරියට කරගන්න බැරි වුණා. කොමාරි ක්ලාස් එක 10 කාල විතර වගේ වෙද්දි ඉවර වුණා. මං ඒ අතරතුරේදී රැට කෑවා. බොරු කියන්න ඕනේ නෑනේ. රාමුව නැතුව ඔය වැඩේ කරන්න ගිහිල්ලා මම ගොඩාක් කේන්ති ගත්තා. මොකද ඒක හරියට පංච වෙන්නේ නැති හින්දා. කොහොම හරි ඕක හරියට පිළිවෙලට රාමුවක් අරගෙන කරන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි මේ දවස ගෙවිලා ඉවර වුණේ. මේ දවස් ටිකේම තියෙන ඔරියන්ටේෂන් එකේ වැඩ තමයි උදේට. අප්‍රේල් මාසේ වෙනකන් ඒ වැඩ ටික යනවා. පොලියානගේ කතාවත් තාම ඉවර නෑ. මම ඒක කියවන ගමන් ඉන්නේ. ඒකේ දේවල් තමයි මේ විදියට වීඩියෝස් වලදී ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ. thank you අදත් වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයගොල්ලෝ හැමෝටම.